වන් කියලා පිළිගන්නවල හැමෝම ශ්‍රී ලංකා YouTube channel එකට. අද අපි යන්නේ විල්ගමුව හඳුන්ගමුව මාර්ගයේ වස්ගමුව. එහෙනම් අපි නිපොන් හරහා හඳුන්ගමුව පැත්තට යමුනේ. නිපොන් පාලම. මීටර් 400ක් වගේ මං හිතන්නේ දිග ඇති මේක. ඔව් පාලම් පහු කරලා ටිකක් දුර එද්දි ලස්සන වෙල්ලෑයකුත් එක්ක ලස්සන කඳු ටිකක් සෙට් වෙනවා. මේ පැත්තේ තමයි අර එලෝනා කන්ද එහෙම කියන්නේ. මේක නෑ එලෝනා කන්ද නෙවෙයි. අර ලස්සන කඳු පන්තියක් තියෙන වෙලත් එක්කම ওই පැත්ත තමයි ඔය හඳුන්ගමුව වස්ගමුව වන උද්‍යානය තියෙන්නේ. මේ පැත්ත එතකොට මහියංගනේ හසලක ඔය පැත්ත නුවර ඔය පැත්ත තමයි යන්නේ. නුවර පැත්තට යනවා. මේ තමයි ලස්සනයි ඉතින්. බලමු අපි ඉස්සරහට ගිහලා පොඩ්ඩක්. හරි. ඉස්සරහදී හම්බ මම අර කලින් දාපු වීඩියෝ එක ඔයාලා ගොඩක් බලලා තිබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වීඩියෝ එක බැලුවට ඔයාලට මේ වගේම ඔයාලා බලනවා වගේම අපිට පොඩි උදව්වක් විදිහට අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න. අපිට වටිනාම දේ ඔයාලා ඒ දේ කරොත් අපිට තව තවත් අලුත් ලස්සන වීඩියෝ ගේන්න පුළුවන්. සබහා දහම ගැන, ඒ වගේම ගමේ තියෙන ගැමි ජීවිතය ගැන, ඒ වගේම මිනිස්සු ගෙවන කටුක ජීවිතය ගැන. ඉතින් අපි ගම්වල ඉන්න නිසා අපි දන්නවා ඒවා මිනිස්සු කොච්චර දුක් මහන්සිලාද හැමදේම කරන්නේ කියලා. ගොඩක් ඔය එළියට පේන සුන්දරත්වය ගොඩක් මිනිස්සුන්ගේ ඇතුළාන්තේ නැහැ. ඒක තමයි අපි මේ channel එකත් එක්ක ගොඩක් දුරට මේවා කරන්න කියන්නේ ඉස්මතු කරන්න හදන්නේ. ඉතින් අපිට පුළුවන් හැම වෙලාවකම යම් කෙනෙක් එක්ක කතා කරන්න අපි උත්සාහ කරනවා. මොනියම් හෝ පුද්ගලයෙක් එක්ක මේ මිනිස්යාගේ තියෙන ජීවිතය ගැන තියෙන අත්දැකීම් අපි බෙදා ගන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඔයාලත් අපිට ඒකට උදව්වක් විදියට අපේ channel එක බලන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, නැවතත් කියනවා සබස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ කරන උදව්ව අපිට සෑහෙන වටිනවා. ඉතින් අපි යමු ඉස්සරහට අපි වීඩියෝ එකේ ඉතුරු වැඩසටහනට. හරි. ඔව් ටිකක් දුර එනකොට මේ තවත් ලස්සන තැනක් හම්බුණා. මේකත් අර වස්ගමුව යන පාරේම මේ තැනක් තියෙන හරිම ලස්සනයි. චිත්‍රයක් ඇඳලා වගේ. බලමු අපි මේ ප්ලේස් එක කොහොමද කියලා. ලස්සනයිද? බලන්න හරි ලස්සනයි. මේ හම්බියට නම් තියෙනවා. ඉතින් මේ පැත්තේ අලි ඉන්න නිසා හැම වෙලේම ඉතින් වෙල්ලෑයක් තියෙනවා, කඳු පන්තියක් තියෙනවා. ওই පැත්ත අර මේ ලග්ගල එළවුණා කන්ද ඔය සයිඩ් එක තමයි මම හිතන විදිහට. මේ හරිම ලස්සනයි. වෙල්යාය, කඳු, පුංචි ජලාශ වලටම ආවේනික වෙච්ච විවිධ ශාක වර්ග හරි ලස්සනයි. මේක තමයි ඉතින් ලංකාවේ තියෙන සුන්දරත්වය. අමුතුම දැනීමක් දැන්නා මෙතනදී නිකන් කුඹුක් ගස් තියෙනවා මෙතන. පාරෙන් එහා පැත්තේ වෙල්යාය. පාරේ අනිත් පැත්ත. ගොඩක් සංචාරකයෝ එහෙම නම් එනවා, විදේශිකයෝ, දේශීය සංචාරකයෝත් එනවා. දෙස් විදෙස් සියල්ලම. මේ පැති වල මිනිස්සු ගොඩක් දුරට ගොවිතැන් කටයුතු තමා කරන්නේ. ඉතින් ගොවිතැන් කටයුතු අලින්ගෙන්, වන සතුන්ගෙන් ආරක්ෂා කරන ඌරන්ගෙන්
ආරක්ෂා කරගෙන හරිම අමාරුවෙන් තමයි අස්වැන්නක් ගෙදරට ගන්නේ. ඒ ගත්ත දේ සමහර වෙලාවට මිලක් නැහැ මිනිස්සුන්ට. ගොඩක් කෘෂිකර්මෙත් එක්ක බැඳුණු ජීවිත තමයි ගොඩක් මේ ප්‍රදේශවල තියෙන්නේ. ලංකාවේ තව මේ වගේ ලස්සන පැතිකඩ ඇති. ඉතින් පොන්චි රටක් වුණාට හරිම ලස්සන රටක්. ගොඩක් දුරට ඉතින් හැම තැනම වගේ ලංකාවේ තියෙන නිකන් කොළ පැහැයට හුරු පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තැන්වල තවත් ඒ ගතිය වැඩි. මොකද මේ වතුර හැම වෙලේම තියෙනවා. තෙත ගතිය තියෙනවා. කැලේ ළඟ යනික වස්ගම මහවැලි ගඟ ළඟ යනික පැත්තට. කොට යන අතරතුර මාර ලස්සන තැනක් හම්බුණා. හරිම ලස්සනයි. බලන්න ලස්සනද කියලා මේ. අපි බලමු හොඳට මේක. බලන්න මාර ලස්සනයි නිකන් චිත්‍රයක් වගේ. අහසේ තියෙන වලාකුළු ඔක්කොම වතුරට වැටිලා නිකන් චිත්‍රයක් ඇඳලා වගේ හරිම ලස්සනයි. අහසත් නිකන් මාරම ලස්සන විදිහට තියෙන්නේ. වලාකුළු එක එක රටාවලට දුරින් කඳු පන්තියක් තියෙනවා. කම්බියටත් තියෙන මෙහෙට අලි නිතරම තියෙනවා. ඉතින් වස්ගම ළඟයිනේ මෙහෙට. ඈතින් හොටෙල් ටිකක් තියෙනවා. ඈතක් නෑ. ලස්සන හොටෙල් ටිකක් තියෙනවා. ඉතින් ලස්සනයි. මාරම ලස්සනයි. ඈතින් කඳු ටිකක් තියෙනවා. මම හිතන්නේ ඔය ලග්ගල පැත්තේ තමයි ඔය. ඉතින් මේ ඔය කඳු වලින් එහා පැත්තේ මම හිතන්නේ මේ ලග්ගල තමයි ඔය ඇත්තේ. කඳු පන්තියෙන් එහා පැත්තේ. මේවා ගොඩක් දුරට මේ අර මහවැලි මේ මිනිපේ ව්‍යාපෘතියත් එක තමයි මේවා මේ තියෙන ඒවා තමයි මේ. අදට අපේ වීඩියෝ එකකින් අපි අදට සමුගන්නවා. තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. හරි. ගිහින් එන්න එහෙනම්.